ඉතින් යාළුවනේ අද මේ වීඩියෝෙන් පෙන්වන්න යන්නේ මගේ කැමරා එකේ තියෙන පවර් සප්ලයි එක ගිහින් තිනවා. ඉතින් ඒ පවර් සප්ලයි එක චේන්ජ් කරගන්න විදිය තමයි පෙන්වන්න හදන්නේ. ඉතින් ඇත්තටම ලොකුම දෙයක් නෙමෙයි. ඉතින් සුළු දෙයක්. ඉතින් කමක් නැහැ මම හිතුවා ඒක පෙන්නුවොත් හොඳයි කියලා. ඉතින් මේ තියෙන මගේ පරණ පවර් සප්ලයි එක. මෙන්න මේක ඇතුලේ තමයි මේක තියෙන්නේ. මේ අලුත් එක මගේ අත් තියෙන්නේ. ඉතින් මේ කවරේ කොහොමත් මම ෆික්ස් කරලා තියෙන්නේ කැමරාව ගාව. ඉතින් මම දැන් හදන්නේ මෙන්න මේක වෙනුවට මෙන්න මේක කොටස ඒකේ හයි කරන්න. ඉතින් අපි දැන් මේක ගලවගෙන අපේ කැමරාවට ෆික්ස් කරලා බලමු වැඩ කරනවද කියලා. මෙන්න අපිට පන්නන මේක ගලවන්න පුළුවන්. ඔයාලට පේන ඇති දෙකම එක වගේ වෙනසක් නැහැ, ඔක්කොම එක වගේ. ඉතින් මේක අපේ කැමරාවට හයි කරගමු. ඉතින් යාළුවනේ මෙන්න මෙතන තමයි මගේ කැමරාව තියෙන්නේ. මෙන්න මේකට තමයි අපේ මෙන්න මේ පවර් සප්ලයි එක හයි කරගන්න හදන්නේ. ඉතින් අපි බලමු කොහොමද හයි කරන්නේ කියලා. හරි. මම කවරේ ගලව ගමු. සෙට් වුණානේ. මේක අවශ්‍ය නැහැ. මේ ඔය මෙතන තියෙන කෑල්ලම තමයි මෙතනක් තියෙන්නේ. මේක උඩින් තියාගමු. ඊළඟ එකේ පවර් තියෙනවා. පවර් තියෙනවා. අර තියෙන ලයිට් එක පස් වෙන රතු පාටේ. මෙන්න මෙතන. ඒ කියන්නේ පවර් සප්ලයි එක වැඩ. දැන් තියෙන්නේ කැමරාවේ පවර් එක. තියෙන්නේ. කමිය අතින් වීඩියෝ කරන්න එක පස්සේ. හරි. හරි අරුණා. හරි ඔන්න ඔච්චරයි තියෙන්නේ. මේ තියෙන කැමරා එක ඔයාලට පේනවා. මේක සෙන්සර් එකක් තියෙන ලයිට් එක උන්ට. හරි මෙන්න මේ විදිහට කැමරාවේ පවර් සප්ලයි එක ලේසියෙන්ම හයි කරගත්තා. කවර් එක හයි කරමු. කඩාවුල. දැන් හරි. එහෙනම් මේක තමයි පොඩි වීඩියෝ එක. ඉතින් වීඩියෝ හදන්න නම් ලයික් එකක් දාලා ෂෙයා කරන්න මතක කරන්න එපා. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් මතක කරන්න එපා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු.